Hi කොහොමද ගොඩ දවසකින් ඔයගොල්ලෝ වීඩියෝ එකක් දාන්න හම්බුන්නේ නැහැ. ඉතින් මම කුවේට් වලින් ලංකාවට ආවා. ඉතින් ඇවිල්ලා දැන් සතියක් දෙකක් වෙනවා. ඉතින් ඇවිල්ලා චුට්ටක් ගෙදර ඇත් එක්ක Wi-Fi බබාලා දෙන්නත් එක්කන් ආවා. ගිය අවුරුද්දත් අපි ආවා නූරෙලි. මේ පාර පොඩක් නූරෙලි ආවා. ඇවිදින්න. ඉතින් ගිය පාරට මේ පාරට සීතලයි. දැන් පොඩ්ඩක් අබුව බහැලා යනවා. මේ ඉන්නේ ග්‍රෙගරිගේ. ග්‍රෙගරි මාර ලස්සනයි. මෙතන ලස්සන ලොකේෂන් එකක් තියෙනවා අස්සන. ගහක් තියෙන රෝස පාට මල් තියලා. මාරම ලස්සනයි. ඉතින් මේ දුරින් පේනවා මේ පාර ගොඩක් කලින්ට වඩා බෝට්ටු රේසින් බෝට්ටු එහෙම ගොඩක් තියෙනවා. ඉතින් ආසයි. ඉතින් මේ පැත්තට ඇත්තට මම ග්‍රෙගර් ලේක් එකේ මේ ඇවිදින ලයින් එකට ඇවිල්ලා තිබ්බේ නෑ. ගොඩක් දවසකින් ගොඩක් කාගෙන් පළවෙනි පාර ආවේ ලේක් එකට ඇවිල්ලා තියෙනවා. මේ පැත්තට ඇවිල්ලා තිබ්බේ නෑ. ඒක දින ලොකු. ඇතුළට යන්න. ඩෝඩා. ඩෝ come here. මේ මාර ලස්සනයි. ඉතින් අද අහසත් පොඩ්ඩක් දැන් මේ වෙලාවේ පොඩ්ඩක් අවුව බහැලා ගිහලා තියෙන දුර ඔයගොල්ලෝ පේනවා කඳු ටික පේනවා දුරින් කඳු ටික ලස්සනට පේනවා. මේ පැත්තේ මාර විලක් තියෙනවා. ලොකු ෆ්ලැට්. ප්ලේන්. ඒගොල්ලෝ තනකොළ කපලා හැම තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මම මේ දැන් මේ නුවරලි අපි ආපු ට්‍රිප් එකේ අපි යන කාන්තැන් ටික දාන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ මොකද මට උදේ එනකොට ඔයගොල්ලන්ට පෙන්වන්න බැරි වුණා. මේ මම ආපු විදිය එහෙම. ඉතින් උදේ පාන්දර නැගිටලා එහෙම ආවේ. කිලෝමීටර් 150ක් කිට්ටු වෙන ආවා. අපි ඇවිල්ලා මේ රූම් එකක් අරන් ඉතින් ඒ ටික ලෑස්ති කරලා තමයි පාරට බැස්සේ. පාරට බැහැලා තමයි දැන් ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ එකක් රෙකෝඩ් කරන්න ඕනේ කියලා හිතලා තමයි මම දැන් ආවේ. ඉතින් මාර ලස්සනයි. මම ඉන්නේ මගේ වයිෆ්. daughter come say hi. Yeah come say hi. Hi. Leon. මේ ඉන්නේ පුතා. ඉතින් මේ ඉන්න දුව. ඒ චුට්ටක් සනීප නැති වුණා. ක්ලයිමේට් එකේ හින්දා මේ ජෙට් ස්කී එකක් යනවා. මාර ලස්සනයි. පට්ටම ලස්සනයි මෙතන මේ මං යනකොට එනකොට පේනවා මෙතනින් අර බලාගෙන යන්න පුළුවන් නේ පාරෙන්. ඒ වුණාට මේ මෙතනට එන්න ඕන කියලා හිතේ මම කිව්වා මේ පාර අනිවාර්යෙන් යන් අපි මේ මොකද අපි මේ පාත් අර පැත්තේ ලේක් එකේ විතරක් ඇවිල්ලා බෝට්ටු පැදලා එහෙම යනවා. මේ ලයින් එකට එන්නේ නැහැ. මේකේ තනකොළ එහෙම කපන මාර ලස්සනට තියෙනවා. මම උඹට පෙන්නන්න. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අර ඈත තියෙන ලස්සන ගහක්. මෙන්න මේ ගහ. එතනට මාර විදිහට ඇට්‍රැක්ට් වෙනවා. අර ගොඩක් කට්ටිය ෆොටෝ ගහනවා, සෙල්ෆි ගහනවා. ගොඩක් කට්ටිය ඉන්නවා. මේ ලයින් එකෙත් මේ ඔය බෝට්ටු රේසින් බෝට්ටු එහෙම ගොඩක් යනවා. ගොඩක් කට්ටිය ෆොටෝ ගහන්න ඒගොල්ලොන්ගේ මේ වෙඩින් ෂූට්ස් කරන්න එහෙම පාටිස් වලට එහෙම මේට එනවා. දැන් අදත් මම දැක්ක පොඩි බබෙක් ගේ බර්ත්ඩේ පාටි එකකට ඇවිල්ලා තිබ්බා. ඇත්තටම මේ දවස්වල මාර ලස්සන ලුක් එකක් තියෙනවා. මොකද මේ ක්ලයිමේට් එකත් හොඳයි. චුට්ටක් අර සීතල පොඩ්ඩක් අඩු වෙනවා මේ අප්‍රේල් මාසේ වගේ වෙද්දි. මාරම ලස්සනයි. අපි අද පොඩ්ඩක් ගියා වෙනම ලොකේෂන් එකක් තියෙනවා. එතන බලන්න. එතන මේ සෆාරි යනවා. ඒගොල්ලෝ සෆාරි එක්කන් යනවා. මං හිතන්නේ එතන මේ අර මේ ගොඩක් සත්තු ඉන්න තැනක් වගේ. මං හිතන්නේ ඇතුලේ කැලේ වගේ සංරක්ෂිතයක්. ඉතින් ඒකට යන්න ඕනේ 4ට ඒගොල්ලෝ අහලා. ඉතින් අනිවාර්යෙන් හෙට යනවා. ඔයගොල්ලන්ට වීඩියෝස් ගේන්නම් මම මෙහි වටේ ඇවිදින ඒවා ටික ඔක්කොම වීඩියෝස් අනිවාර්යෙන් ගේන්නම්. ඉතින් එහෙනම් මගේ රියැලිටි වීඩියෝස් ටිකත් ඔක්කොම බලන්න. කුවෙක් සූ එකේ වීඩියෝස් කොටස් දෙකක් දැම්ම. ඉතින් ඒකත් බලන්න. අපි පොඩ්ඩක් එන එන්ජොයි කරනවා. බලමු එහෙනම් ඉස්සරහට ඔයගොල්ලන්ට පෙන්නන්න මොනවද කියලා දිගටම වීඩියෝස් එක කරලා ඉන්න අනිවාර්යෙන්. මාර ලස්සන සීන එකක් තියෙනවා. අහස මාරම ලස්සනයි. ඉතින් ඔයගොල්ලෝ වෙනවානේ.
ඉතින් ඊ කිව්වා වගේම ඔයගොල්ලන්ට ඊයේ දවසේ එච්චර ලොකු තැන් වලට අපි ඇවිද්දේ නෑ. ඉතින් ඊයේ ගිහිල්ලා එහෙම නෝදෙලියා ට්‍රිප් එකේ පොඩි වටයක් ගහලා දවස් ඉවර කරා. ඉතින් දැන් ඔයගොල්ලෝ බලන්න මම මේ කොහෙද ඉන්නේ කියලා. මම ඉන්නේ ගොඩක් උඩ. තව උඩට යද හැකි මේක නගින්න පුළුවන්. නැගලා පෙන්නන්නම්. ඉතින් දැන් ඉන්නේ සඳ තැන්නේ. ඉතින් සඳ තැන්නට ඇවිල්ලා ඉන්නේ. සඳ තැන්න කියන්නේ මීටර 8000 ගණක් උඩින් කෝ තියෙන්නේ මුහුදු මට්ටමකට. මේතන්ට 360 view එකක් පේනවා වටේම. මම ඔයගොල්ලෝ පේනවා මා ලස්සන දුරින් කඳු ටික කිව්ව අපිත් එක්ක ආපු සෆාරි එකේ එක්කෙනා සෆාරි ජීප් එක ආවේ. මේ මම ඔයගොල්ලෝ පෙන්නන්නම් වටේම තියෙන කඳු ටික. ඉතින් ඔයගොල්ලෝ මේ පේන්නේ දුර කිලෝමීටර් 70ක් ඈතට යනකම් පේනවලු මෙතන ඉඳන්. ඉතින් ඒ කිලෝමීටර් 70ක් යනකම් දුර පේනවා. බලා ගන්න පුළුවන්.